Hi guys, අද Easter Monday. මෙහි ඉවෙන්ට් එකක් තියෙනවා කියලා මෙසා පාක්කියට. දැන් ස්ප්‍රින්ග් එක පටන් ගන්න කාලේ කොළ හැදීගෙන යනවා. ලාවට කොළ පාට තියෙනවා. ඉවෙන්ට් එකක් තියෙනවා ඒකයි මේ පැත්තට කියන්නේ Music licensing reimagined. World wonders. මං හිතේ මේ ගස්වල කොළ එහෙම හැදිලා. අපි දැන් යන්නේ මේ සපාකේ ස්ටේඩියම් එකක් තියෙනවා. ඒකට යන්නේ. ඒක ඕපන් කරලා තියෙනවා. Artlist.io. Music licensing reimagined. මේ මිසාපාක් ස්ටේඩියම් එක කියන්නේ මේ තියෙන ලොකු ස්ටේඩියම් එක. කොන්සර්ට් තියෙන මියුසිකල් ෂෝස් තියෙන ස්ටේඩියම් එක. සාමාන්‍ය එකවර මිනිස්සු 20000ක් මේ ස්ටේඩියම් එකට දාන්න පුළුවන්ලු. ඉවෙන්ට් එකකට. ඉවෙන්ට් මේ පැත්තේ නා තනිකර තනකොළ ගොල්ලක් තියෙන්නේ. අර පැත්තේ තියෙන පුඩු දාලා. අර මැද තියෙන ඉඩේ තමයි ඉවෙන්ට් එක තියෙන ෂෝ එක. ඒකට 360 view එකක් විදිහට ගොඩක් වෙලාවට මේකේ ඉවෙන්ට් තියෙනවා කියන්නේ. Music licensing reimagined. අපිට මේ අර පොඩි කට්ටිය කෑ ගන්න සද්දෙම දෝංකාරය දෙනවා. ඒ කියන්නේ ලොකු සද්දයකින් යාලට කෑ ගන්න බැරුව දෙනවා. ඒක කොහොමද සද්ද යනවා. මේ විදිහට තමයි හදලා තියෙන්නේ මේකේ. මේ ටෙක්නොලොජි එක. නේ මේ ස්ටේඩියම් එකේ මේ සාමාන්‍යයෙන් ඉවෙන්ට් එක එහෙම තියෙන තැන මෙතන තමයි මේ ඒරියා එකේ තමයි සාමාන්‍යයෙන් මෙයාලා ස්ටේජ් එක ගහන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් 360 වෙන්න මේ ස්ටේඩියම් එක ගන්න මේ හරිය මෙතන උඩ පුතුවක් කියන පඩිකල් වගේ තියෙනවා මේ වාඩි වෙලා ඉන්න පුළුවන් මිනිස්සුන්ට දැන් මේ පැත්තෙන් ඉඳලා බලන්න පුළුවන් තනකොළ ගොල්ලේ ඊට ඒරියා එක මේ පැත්තේ ඉඳන් බලන්න පුළුවන් මිනිස්සුන් මේ ඉවෙන්ට් එකක් තිබ්බොත් තියෙනකොට මේ හැදින් සීතල ටිකක් අඩුයි. මෙතන මේ උඩ හදලා තියෙන සවුන්ඩ් අර මේ එළියට යන්න නැති වෙන්න ඉස්සරහට එන්න. එළියට එන්න තමයි මේ විදිහ හදලා තියෙන්නේ. මේ කුඩ පෙන්නේ මේ වගේ view එක. දුක නැද්ද? මෙතන ඉස්ස එකට පොඩි ඉවෙන්ට් එකක් තියෙනවා. පොඩි අයට තමයි ගොඩක් තියෙන්නේ ඇක්ටිවිටිස්. පේන්ටින්ග්ස්, ඩාන්සින් ඒ වගේ ඒවා ටිකක් තියෙන්නේ.
Ладно, стоп. Девочки, пошлите. පළවෙනි පාරට අශ්වයෙක් ඇල්ලුවේ. Nou, ik werkelijk. Nee. Ja. Voor de trend Jos. Mana ini saya? lagi ini punya kena bodi. එතන පුළුවන් මේ චිත්‍ර අඳින්න. ලස්සනම බිත්තරේ අඳින්න පුළුවන්. පොඩි අය අඳිනවා මෙතන. හරි අද්දෙන් බලන්න පුළුවන් ද කියලා අපිට තමයි. Yes, you can Any maybe color? take that. Yeah. Take No it. worries. Here I have. Green? Okay. It's enough, I think. Yeah. And then maybe wrap it in tissue. Okay. Yeah. I'll take So care. it's not dirty. Okay, thank you. විතර පාට කරන්න යන්නේ. නංගිගෙන් ඉල්ලගත්ත ඉන්ක් එක. පොඩි කාර්ය පාට කරාට පස්සේ පාට කරලත් නැහැ. මේ කොහොමද කරන්නේ? ඉස්සරහම තින්ට් එක පැත්තකින් තියලා. තින්ට් එක කොහොම චුට්ටක් තියමු. ඉවතට. පස්සේ මේක මේක එහෙම අල්ලගමු. තින්ට් එක තියලා අනිත් චිත්‍රන් දින්න බෑගුවා. නරම් පාට කරන් තමයි තියෙන්නේ. ආවගේ බඩ පාට කරන්. දෙක කොළ පාට S2 මැද කොළ පාට මොහොම තමයි ඉන්නේ. පොඩි කාලේ චිත්‍ර ඇඳලා පස්සේ ඇඳලත් නෑ. ඇතිනේ අත හැමතැනම පේන් කාගත්තා. තමයි තනත් ඇඳලා පුවා තියෙනවා පොඩි කට්ටිය. දැන් අතන පාකින් ඇවිල්ලා තව පාකින්කට යන්න යන්නේ. දවසක ඩ්‍රයිවර් කියන එක තමයි. බලන්න. මේ අතන පාක් එක ඉවරලා තව පාක් එකකට ආවා.
මේක සිටි එක පහු කරලා එන්න ඕනේ ට්‍රැම්ප් එකේ. එතන වීල් එකකුත් තියෙනවා. මේක ළඟට ගිහලා බලමු. ඈ ගන්න පාපා. ඉන්නත් පොරන් දෙන්න. ස්ප්‍රින් එකේ මල් බලන්න ආවා. කොහොම තමයි අද දවසේ ඉවරුනේ. මෙසාපාක් ගිහිල්ලා මල් බලන්න ආවා. තව ටික දවසකින් සමයක පටන් ගත්තාම තව මීට වඩා ලස්සනට තියෙයි කියලා හිතනවා. මේ පාක් එහෙනම් අය වීඩියෝ එකකින් අය දවසක හම්බෙමු. ජය වේවා. පස්සෙමින්